අපි මල් පැලයකට ලෙඩක් හැදුනොත් ඒකේ මුලට බෙහෙත් යොදනවා. මුලට බෙහෙත් දාපුවාම ඒ ලෙඩේ සුවපත් වෙනවා. ඉතින් මේ වගේම තමයි අපේ මානසික ලෙඩ රෝගත්. අපේ මනසට බලපාපු ඒ මූලය හොයාගත්තොත් අපිට අවශ්‍ය බෙහෙත දාන්න පහසු වෙනවා. ඉතින් අපේ තියෙන මානසික ගැටලු වලට බලපාපු මූලයන් මොනවද කියලා හොයාගන්න එක තමයි අපේ වගකීම වෙන්නේ. මොකද මේක තමන්ගේ වගකීමක්. ඉතින් මේ මූලය විවිධ තැන්වල තියෙන්න පුළුවන්. සමහර විට කෙනෙක්ගේ කුඩා කාලයේ තියෙන්න පුළුවන්. සමහර විට කෙනෙක්ගේ පෙර ආත්ම භවයන් වල තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ අතීතයේ වෙච්ච දරුණු සිදුවීමක් එක්ක තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ තමන්ට මුහුණ දෙන්න වෙච්ච විවිධ ගැටලුවක් එක්ක තියෙන්න පුළුවන්. මේ වගේ විවිධ කාරණාත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ මූලය අපිට ගොඩක් වෙලාවට මතක නැහැ. නමුත් මේ දේ කාලයක් යනකොට ડિප්‍රෙෂන්, ඇන්සයිටි, මූඩ් ස්විංග්ස්, දැඩි කනස්සල්ල වගේ තත්ත්වයන්ගෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි හැමෝටම මේ හීලින් ජර්නි එකක් යද්දී මේ තමන්ගේ ගැටලු වලට මුල් වෙච්ච හේතුව හොයාගන්න එක වැදගත්. ඉතින් ඒ හේතුව අපි එකතු වෙලා හොයාගමු ඉදිරියේදී. ඔයත් එහෙම හීලින් ජර්නි එකක් යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්, ඒ වගේ self healing ගැන ඉගෙන ගන්න උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ channel එක follow කරලා තියාගන්න. සතුටින් ඉන්න self healing